හායි ඩේලි ප්ලෑන් YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ මගේ කොණ්ඩේ ලස්සනට තියාගන්න මට උදව් වුණු hair tonic එක ගැන කතා කරන්න. ඉතින් ඒක තමයි පේරකොළ hair tonic එක. ඉතින් මේක මට ගොඩාක් හොඳ ප්‍රතිඵල දුන්නු hair tonic එකක්. ඉතින් ඒක නිසා මට හිතුණා මේක වීඩියෝ එකක් විදිහට අරගෙන එන්න ඕන කියලා. සාමාන්‍යයෙන් මම මේක පාවිච්චි කරන්න පටන් අරන් දැනට මාස 3ක් වගේ සතියට එක දවසක් වගේ තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේකෙන් මට මගේ කොණ්ඩේ ඝනකම්ම නිරෝගීව වවා ගන්න ගොඩක් උදව් වුණා. ඉතින් අපි දැන් බලමු මේකට ඕන වෙන්නේ මොනවද සහ අපි කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා. මුලින්ම ඕන වෙනවා පේරකොළ. පේරකොළ කියලා කියන්නේ අපේ හිසකේ ශක්තිමත් නිරෝගීව වවා ගන්න උදව් වන දෙයක්. ඉතින් පේරකොළ 5ක් තිබ්බොත් ඇති සාමාන්‍යයෙන් එක වතාවකට සාමාන්‍යයෙන් ගොඩාක් මෝරපු නැති මධ්‍යම ප්‍රමාණය කියන්නේ දළු ප්‍රමාණයේ පේරකොළ ගන්නවා නම් ඇත්තටම හොඳයි මේකට. ඊළඟට ඕන වෙන්නේ කරපිංචා. කරපිංචාත් ඉති 2-3ක් තියෙනවා නම් හොඳයි. ඉතින් කරපිංචා වලින් අපේ හිසකෙස් වර්ධනයට ශක්තිමත්ව වවා ගන්න ගොඩක් හොඳ දෙයක්. ඉතින් ඊළඟට ඕන වෙනවා උළුහාල්. උළුහාල් කියලා කියන්නේ හිස් කබලේ තියෙන ඉස්සුරි තත්වයන් නැති කරලා හිස් කබල නිරෝගීව තියාගන්න අපිට උදව් වන ඖෂධයක් කිව්වොත් මම නිවැරදි. අන්තිමටම ඕන වෙන්නේ කළුදුරු. කළුදුරු කියලා කියන්නේත් හිසකෙස් සම්බන්ධව කතා කරද්දී හිසකෙස් ඝනව වවා ගන්න ශක්තිමත් නිරෝගීව වවා ගන්න උදව් වන ඖෂධයක් වගේම අකලට හිසකෙස් පැස්සීලා තියෙනවනේ. කියන්නේ අකලට හිසකෙස් සුදු වෙනවා නම් ඒ තත්ත්වයන් නැති කරන්න උදව් වන ඖෂධයක්. ඉතින් කළුදුරු ආයුර්වේද බෙහෙත් බඩු කඩවල වලින් ගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. පේරකොළ සහ කරපිංචා හොඳට හොදගෙන මම නම් පාවිච්චි කරන්නේ ඇලුමිනියම් භාජනයක්. සාමාන්‍ය මැටි මුට්ටියක් වුණත් පාවිච්චි කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට ඔක්කොම ටික දාලා ඉතින් උළුහාල් නම් මම පොඩි ප්‍රමාණයක් එකතු කරන්නේ. සාමාන්‍යයෙන් පේරකොළ ටික වැහෙන මට්ටමකට ගොඩාක් වතුර දාගන්න නැතුව සාමාන්‍ය මට්ටමකට වතුර දාලා පේරකොළ සාමාන්‍යයෙන් දුඹුරු පාටක් වගේ වෙනකන් හොඳට තම්ම ගන්න ඕන. ඊට පස්සේ නිවුනට පස්සේ හොඳටම නිවුනට පස්සේ තමයි අපි කොණ්ඩෙට ඇප්ලයි කරන්න ඕන. මොකද රස්නේ පිටින් ඇප්ලයි කරොත් කොණ්ඩේ යන්න බලනවා. ඊට පස්සේ හොඳට කොණ්ඩෙට ස්ප්‍රේ බෝතලයක් අරගෙන මුළු කොණ්ඩෙටම ස්ප්‍රේ කරන ගමන් හිස් කබලට සහ කොණ්ඩෙට ස්ප්‍රේ කරන ගමන් හොඳට මසාජ් කරන්න ඕන. සාමාන්‍යයෙන් නිකන් ඇප්ලයි කරනවට වඩා ස්ප්‍රේ බෝතලයක් අරගෙන ටොනික් එක මුළු කොණ්ඩෙටම දාගන්න එක මම හිතනවා පහසුයි කියලා. මේ විදිහට මුළු කොණ්ඩෙටම ඇප්ලයි කරලා හොඳට මසාජ් කරලා විනාඩි මම හිතන්නේ විනාඩි 45ක් විතර තියලා කොණ්ඩේ වොෂ් කරන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් සැම තියෙන කෙනෙක්ට නම් විනාඩි 20ක් 25ක් වගේ තියලා වොෂ් කරොත් හොඳයි කියලා හිතනවා. මොකද සාමාන්‍ය කෙනෙක්ට නම් විනාඩි 45ක් වගේ තියලා කොණ්ඩේ සෝදලා අයින් කරන්න තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් පළවෙනි වතාවෙන් දෙවෙනි වතාවෙන් වගේ හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් හොඳ ටොනික් එකක් විදිහට පේරකොළ ටොනික් එක හඳුන්වන්න පුළුවන් මට නම්.
ඉතින් ඊට පස්සේ මේ තියෙන්නේ මගේ මේ දවස්වල පාවිච්චි කරන ෂැම්පූ එක. ඉතින් මේකත් කියන්න තරම් වරදක් නැහැ. ඇත්තටම හොඳ ෂැම්පූ එකක්. මෙහෙම තමයි ඉතින් කොණ්ඩේ සෝදලා අයින් කරපුවාම තියෙන්නේ. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්.